රයිට් අපි දැන් ඊළඟට යන්න හදන්නේ මේක ටියර් ඩවුන් කරන්න. මම මේ විදිහට ගත්තා. අපි මේක එළියට ගන්න බලමු මේකේ කවරේ. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. right. wow. gold plated ah. right මේකේ අර සිලිකන් පෑඩ් එකක් තියෙනවා. මෙන්න මේ හරිය තියෙන සෙට් එකට හීට් එක ඩිසිපේට් කරන්න. ඉතින් බැලුමට අපි මේකේ ලයිට් එක ඔන් කරගමු. අපිට තව ටිකක් ක්ලියර් බලන්න පුළුවන්. එතකොට ඔන්නම තමයි තියෙන්නේ. ඉතින් මේ හරිය තියෙන අනිවාර්යෙන් පවර් මොස්ෆෙට් සෙට් එකක් වෙන්න ඕනේ. ඒක කොටු කරලා තියෙනවා අපිට පේනවා. කරන්ට් සෙන්සිං වලට නම් පට්ට රෙසිස්ටර් සෙට් එකක් එහෙම තියෙනවා. මේ කොළ පාට එක එහෙම එක ෆියුස් එකක් නෙමෙයි මේක රෙසිස්ටර් එකක්. එකේ ලියපුවක් තියෙනවා අපිට බලන්න පුළුවන්. රෙසිස්ටර් එකක් R මතනේ 0.01 වගේ වෙන්නේ නැති. ඒ බකක් මේකේ මේ බක් කරනකොට චිප් එක කොයිල් එක පේන්නත් නැහැ. අපිට ඒ ටික බලන්න නම් යටට යන්න වෙනවා. ඉතින් මේකේ මේ වටේ කොටස අපි අර කිව්වා වගේ මේ මෙටලික් නම් නෙමෙයි. ඒක just plastic right මේක අපිට පේනවා කැමරා එකට ගොල්ලන් ඕපන් වුණාට මේක ප්ලාස්ටික්. මෙතන තියෙන chip එකක් මයික්‍රෝ කන්ට්‍රෝල් එක මේන් මයික්‍රෝ කන්ට්‍රෝල් එක 32S එකක් අරන් තියෙන්නේ. මේක එහෙමයි මොකද්ද මේ මෙතන වහලා තියෙනවා. මේ තියෙන LCD එකේ කනෙක්ටර් එක වෙන්න ඕනේ මම හිතන්නේ බොහෝ විට. ඊට පස්සේ රොටරි එන්කෝඩර් එක සාමාන්‍ය විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන කීපෑඩ් එකට ඒගොල්ලෝ කනෙක්ටර් එකට ඩීටේල්ස් ටිකක් දීලා තියෙනවා. අපි මේකේ හයිරස් ෆොටෝ එකකුත් අරන් කතා කරමු ඕන. මේක ඊට පස්සේ මෙතන අයිසොලේට් කරන්න ඒගොල්ලෝ එහෙම හදලා තියෙනවා. මේක ලයිට් එකක් විදිහට රින් එක වගේ ලස්සනට වෙන්නේ. ඇක්‍රිලික් මෙටීරියල් මොකක් හරි සිස්ටම් එකක් ඕනේ ඒකට ගන්න. ඕවරෝල් එහෙම තමයි තියෙන්නේ. පෙනුමට නම් පේන්න තියෙන්නේ. 2way switch එකක් තියෙනවා. type C port එක connect වෙන තැන ඔක්කොම අනිත් පැත්තෙන් තමයි තියෙන්නේ. අපිට මෙතන screws ඔක්කොම තව 4ක් විතර තියෙනවා ගලවන්න. අපි හතරත් ගලවලා බලමු මොනවද අපිට පේන්න තියෙන්නේ කියලා. right දැන් මම මේ ආකාරයට screws ටික unscrew කරාට පස්සේ මේක ලස්සනයි. මේකේ front panel එක තමයි ඉස්සෙල්ලාම උඩට එන්න හදලා තියෙන්නේ. මොකද අනිත් ඒවා මේ switches වලට connectors වලට බස්සලා තියෙන නිසා එතන ලොකු ප්‍රශ්නයක් එන හින්දා වෙන්නේ නැති. මේගොල්ලෝ මෙහෙම කරලා තියෙන්නේ. අපි කේබල් රිබන් පන්නන්න නැතුව try එකක් දෙමු මේක මෙහෙම ගලව ගන්න. රිබන් ඇදෙන බවක් නම් පේන්නේ නැහැ. LCD display එකේ රිබන් එක තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒකත් අද හොලඟ උත් යනවා මේ හරියෙන්. try අපිට ගොඩක්ම කචල් වුණොත් අපිට LCD එක පැත්තට යන්න වෙනවා. ඔව් LCD එක නම් අපිට පන්නන්න වෙයි. නැත්නම් අනිත් රිබන් එක නම් කචල් වෙන එකක් නෑ කියලා හිතුව හැකි. අපිට දැනට පේන විදියට කොහොම මේකේ ફોකස් එක ආවෙ තියෙන්නේ බඩු. හොඳ කැපැසිටර් සෙට් එකක්, හොඳ ඉන්ඩක්ටර් සෙට් එකක් තියෙනවා පේනවා. බලමු. right. ඔන්න දැන් මං රිබන් එක පෙන්නවා. මුකුත් වෙන වැඩක් තිබුණේ නැහැ. කිසිම කරදරයක් නැහැ. පට්ට ඩීසන් මේ වැඩේ අපිට කරන්න පුළුවන් නම් මේ රිබන් එකත් හරිම රිපෙයාබල්. ඇත්තටම මේක රිපෙයාබල් බෝඩ් එකක්. කියන තරම් ලොකු අමාරුවක් නෑ මේක රිපෙයා කරන්න. just points gold plated තියෙනවා. ඉතින් type C port එක ගාව නම් ලොකු දෙයක් පේන්නේ නැහැ. protection diode එකක් වෙන්නේ නැති මේ තියෙන්නේ. මේක normal Y1 කියන normal transistor එකක්. anything තියෙනවා. TL431 තියෙනවා පේනවා. සමහරට රෙෆරන්ස් එකක් වෙන්නත් ඇති. ඉතින් හොඳ කොයි රතු පාටින් එහෙම පේන හොඳ කැපැසිටර් සෙට් එකක්, ලොකු ඉන්ඩක්ටර් සෙට් එකක්. ඊට වඩා නම් දෙයක් මොනවත් නැහැ. මේවා MOSFET MPPG කියන MOSFET ජාතියක්. ඊට පස්සේ type C port එක මෙතන sorry මේ micro USB port එක දැකලා තියෙනවා. type C port එක ගාව නම් එහෙම මොනවත් ඇත්තටම නැහැ. protection මොනවත් නැහැ ඒවේ. just අර power හින්දා වෙන්නේ නැති තුරු ටික අරගෙනත් අර අන් ටික ගන්න නැති නැත්තම් බෑනේ data plus data minus ඕනේ හින්දා. මේක කියන්න තරම් මොනක්ක මේ හරි නෑ. ඉතින් එහෙම damage නම් ආවත් repair කරගන්න පුළුවන්. voltage sensing point වලටත් එහෙමට කියලා ලොකු දෙයක් නෑ.
ලස්සන වැඩි කියන බෝඩ් එක මේ වගේ කැපැසිටර්ස් තිබිලා තියෙනවා. ඒකට මම හිතන්නේ ඒකට SMD type එක හොයාගන්න නැති වෙන්නේ නැති ඉඳ ඒක දාලා තියෙන්නේ. ලස්සන බසර් එක තියෙන ස්විච් එක තියෙනවම එතකොට මේකේ ස්විචින් වෙන විදිය නම් චුට්ටක් බාන වෙනවා මේ චිප් ටිකත් එක්ක චිප් නම්බර්ස් උත් එක්ක අපි පොඩි වෙලාවක් දෙන්න මම මේ චිප් ටිකත් එක්ක බලලා ඩීටේල්ස් ටික කතා කරන්න. රයිට් අපි දැන් මේකේ මම සාමාන්‍යයෙන් ටිකක් ටියර් ඩවුන් එකේ රිසර්ච් එකක් කරලා බැලුවා. ඉතින් ඉස්සෙල්ලාම මම මේකේ ටාගට්ම කරන කේස් එක ගැන චුට්ටක් කතා කරලා ඉන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලා මම කලින් කතා කරපු විදිහට මේකේ මෙන්න මේක තමයි MPS අපේ නැත්නම් මොනොලිතික් පවර් සිස්ටම්ස් ලගේ MP 99.28 කියන මේන් බක් කන්වර්ටර් චිප් එක තමයි ඒගොල්ලෝ මේකේ යූස් කරලා තියෙන්නේ. මේක MOSFET එකක් නෙමෙයි එතකොට. ඉතින් මම මේක දැක්ක several cases කීපයක් තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ අඩුපාඩු මොනක්වත් නෙමෙයි පට්ට ඩිසයින් එකක් අය ඒව මුකුත් නා අඩුපාඩු කියන්නේ නැහැ. මම කියන්නේ මේක මේගොල්ලෝ හිතලා තියෙන විදිහ ගැන තමයි අපිට මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් මේක ඊට අමතරව මෙතන op amps දෙකක් තියෙන ඔක්කොම මේ කෙලිම zero drift rail to rail op amps දෙකක් තියෙනවා. විශේෂයෙන් පාවිච්චි කරලා GS 8592 කියන op amps ඒ ඔක්කොම Chinese ඒගොල්ලන්ගේ තෙන්ට කියන්නේ හොයාගත්ත ඉන්වෙස්ට්මන්ට් ටෙක්නොලොජිස් වෙන්නේ නැති ඒවත් එක දාලා මම හිතනවා කොහොලාට වෝල්ටේජ් එක කරන්ට් එක සෙන්ස් කරන්න අරන් ඇති කියලා. හැබැයි මම අර හිතන් හිටපු විදිහේ නැටුමක් නටලත් නැහැ. බොහොම සිම්පලි අවශ්‍ය කරන විදියට කරලා තියෙනවා. ඉතින් ඒ අතින් well done. හරිද? ඉතින් මේකේ ඉස්සෙල්ලාම කිව්වොත් එimhe සිම්පල් දෙයක් විදිහට මේකේ අර ඇක්‍රිලික් ලයිට්ස් වලට මේ දෙපැත්තෙන් ලයිට්ස් දෙකක් මේ විදිහට ගහලා තමයි ඔය අර ඒක හදලා තියෙන. ඒක ඊට වඩා කියන්නේ කියලා දෙයක් නැහැ. එතන Y1 ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා ටික on off කරන්න. just simple ඒ ටික. ඊට පස්සේ අපිට මේ පැත්තේ කතා කරන්නට ලොකු දෙයක් නැහැ. right මම දැක්ක කියලා කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. අපි අනිත් පැත්ත ගැන කතා කරන්න යමු. right මේක අනිත් පැත්ත අරව ගත්තාම මේකේ මට විශේෂයෙන්ම කියන්න තියෙන දෙයක් තමයි මේකේ මේ thermal pad එක විතරයි කියන්නේ සම්පූර්ණයෙන්ම තියෙන මේ oily thermal pad එක විතරයි මේක ඔයගොල්ලෝ දන්නේ නැති අර කෙලිමර් මස්කට් වගේ type එකේ මේ oily pad එකක් තමයි මේකේ ඉන්නේ. ඒ pad එක විතරයි මේ යට කෑල්ල හැබැයි metal. මෙන්න මේ කොටස plastic නෙමෙයි මේ කොටස metal. මොකද මේක මාර හයි ඒ කියන්නේ ඇලුමිනියම් වෙන්න ඕනේ. ඒතර මේගොල්ලෝ මේන් heat sink එක විදිහට මේ use කරලා තියෙන්නේ මේ ඔන්න ඔය කොටස විතරයි. ඒතර මේ සම්පූර්ණ මේ power MOSFETs වල සහ මේ කොටුවක් අතර තියෙන මේ කොටසේ තියෙන සෑම දෙයක්ම වගේ heat එක මේ thermal pad එක දිගේ ගිහිල්ලා කෙලින්ම මේකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එච්චරයි ඒගොල්ලන්ගේ power මේකට තියෙන්නේ. ඒක nice design ඇත්තටම මාර perfect එක. මේක ලස්සනයි. එතකොට මෙතන chip එකක් තිබිලා මට හම්බුණා මේක 22යි අපි ඉතින් focus පොඩක් යහම යනවා. මේක 22යි sorry CH224 කියන එක මේක වැටෙන්නේ USB type C කෙලින්ම power delivery control module එකක් විදිහට right. ඉතින් මේකෙන් පුළුවන්කම තියෙනවා මේ type C port එකේ data pins වලට අදාළ කරන විදිහට අර ඔරිජිනල් අපි කියන්නේ USB කියලා ටෙක්නොලොජි එකට දාලා ඒක කියන්නේ common system එකක් නේ තියෙන්නේ. එතකොට charger එකේ අර 5 volt 12 volt 15 volt 18 volt 22 20 volts කියන එක USB power delivery වලදී ඒ select කරන්නේ මෙන්න මේ chip එකෙන් තමයි. ඒක control කරන සේරම වැඩ ටික මේ micro controller එක බාර අරගෙන තියෙනවා. මොකද මෙතෙන්ට අපි settings කරන විදිහට මෙතන charger එකෙන් output කරන නැත්නම් අර USB 100 watt එකෙන් output කරන power එක කෙලින්ම මෙතෙන්ට එනවා. right ඒක තමයි මෙතන chip එකෙන් කරලා තියෙන. ඒක අපිට කතා කරන්න කියලා දෙයක් නැහැ. ඊට පස්සේ අපි අර බක් සිස්ටම් එක ගත්තට පස්සේ අපිට මේකේ පේන්න තියෙනවා mainly normally බක් සිස්ටම් එකේ n channel p channel MOSFET දෙකක් ඕන වෙනවා බක් කරන සිස්ටම් එකේ අපි ගත්තාම මෙතන හැටියට ඇත්තටම chip 6ක් පාවිච්චි කරලා තිනවා. දෙකක් අර වැඩේට කියලා හිතන්න පුළුවන්. නමුත් ඊටු දෙක මොන වගේද කියලා හිතා ගන්න අමාරු එකපාරට. ඒ වගේම මෙතන අපිට පේනවා මේක තමයි V- එක මේක V+ එක. ඒතර ඒ ළඟින්ම ඕලනේ කළු බෝඩ් එකක් ඉන්න පේන්නේ නැත්නම් ඒ ළඟින්ම මේ වගේ ලස්සන MOSFET එකක් තව පාවිච්චි කරලා තියෙනවා. මම හිතන්නේ output එක on off කරන්න වෙන්නත් පුළුවන්. ඒ රෙන කියන්නේ විශේෂ දෙයක් නැහැ. ඉතින් ඊට අමතරව මේ හරියෙන් අපි ගත්තොත් එහෙම මේන් 5 volts හදාගන්න බක් කරනවට මොඩියුල් එකක් මේකට සෙන්ටර් සමහරට මේ කියන මේකෙන් එන සප්ලයි එකෙන් මෙතන
NSS set එකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක වන 5 volts හදා ගන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩිස්ප්ලේ එකට ඕන කරන පවර් එක හදා ගන්න වෙනම නැවතත් පොඩි චූටි වෝල්ටේජ් රෙගියුලේටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ නම්බර්ස් හොයාගන්න හරි අමාරුයි. එහෙම තියෙනවා. ඊට අමතරව මේකේ තව මම විශේෂ දෙයක් දැක්කම මේ පොස් මයිනස් වල යම් කිසි දෙයක හයි වෝල්ටේජ් එකක් ආවොත් මේකේ ඒ කියන්නේ අපි කියන්නේ මේකේ තියෙනවා අර කියලා තිබුණා මේ එලියම් වෝල්ටේජ් එකක් දුන්නොත් එimhe මේක ප්‍රොටෙක්ෂන් තියනවා කියලා. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ ප්‍රොටෙක්ෂන් එකක් විදිහට අමුතු දෙයක් නෑ. අමුතු ඩිටෙක්ෂන් සිස්ටම් එකක් මුකුත් ඉම්ප්ලිමන්ට් කරලා නෑ. සිම්ප්ලි TVS diode එකක් යූස් කරලා දිනවා. මෙතනත් TVS diode එකක් තියෙනවා YG කියන එක. මෙතනත් තියෙනවා TVS diode YG කියලා. ඉතින් එච්චරයි තියෙන්නේ. හැබැයි මම හිතන්නේ මෙතන තියෙන එකෙන් සමහර විට අවුට්පුට් එකෙන් මෙහාට ආවොත් ප්‍රොටෙක්ෂන් වලට වෙන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ මෙතනින් කොහොමත් අවුට්පුට් එකෙන් මේ අවුට්පුට් එක පැත්තෙන් ඇතුළට ආවොත් මේ ප්‍රොටෙක්ෂන් වෙන්නේ නැති මෙහෙම තියෙන්නේ. ඉතින් ඒ දෙක කියන්නේ ඒ දෙක බාර අරගන්න ඒ දෙන්නගේ කටයුතු කරන්න අපිට මෙතන පේනවා මේ X6C කියන ෆියුස් එකක් පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය ඕන තරම් දකින්නවා බෝඩ්ස් වලදී මෙතනත් තියෙන වගේම ෆියුස් එකක් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ප්‍රොටෙක්ෂන්ස් වලට යන්නේ. ඉතින් well done well nice ඒ වගේ ටෙක්නොලොජිස් හිතපු එක ගැන ඒ පැත්තෙන් ගත්තට පස්සේ මොකද මේක සෙකන්ඩ් එවලූෂන් එක නිසා මේක ෆේල් වෙන ප්‍රමාණය අවම කරන්න ඕන නිසා ඒගොල්ලෝ මේ දේවල් හරියට කරලා තිනවා. හැබැයි මේකේ තියෙන ලොකුම සීක්‍රට් එක තමයි අපිට හිතා ගන්න බැරි එක. මොකද මේකේ මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මේ MPS 9928 කියන මේ බක් කර්නට් චිප් එක. ඒක DCM නැත්නම් continuous conduction mode එක නැත්නම් discontinuous conduction mode එක වගේම current controlling වලටම හදපු constant current method එකේ දුවන්න පුළුවන්. පට්ට ලෙවල් බක් කර්නට් එකක්. මොනොලිතික් ලගේ අරන් තියෙනවා කියන්නේ හොඳයි ටෙක්සාස් ලගේ චිප් එකකට යනට වඩා මොනොලිතික් ලගේ එක මම ගොඩක් අගය කරනවා ඒ පැත්තෙන් ගත්තට පස්සේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ චිප් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද මෙයත් එක්ක මෙයා කියන එක නම් මේ බෝඩ් එකේ අපිට එක පාට හිතා ගන්න බෑ. එක පාට නම් හිතා ගන්න බෑ එක පාට කොහොමද ඒක කන්ට්‍රෝල් කරන්නේ කියලා. මොකද මේකේ සෙට් පොයින්ට් එක අපි ඩිස්ප්ලේ එකෙන් තියන්නේ. ඒතර අනිවාර්යයෙන් මේ මයික්‍රෝ කන්ට්‍රෝලෙන් ඉන්වෝල්ව්මන්ට් එකක් මේ බක් කන්වර්ට් එකත් එක්ක තියෙන්න ඕනේ. හැබැයි ඔය කියන තරම් මේකේ ඇනලොග් ඩිජිටල් කන්වර්ටර්ස්වත් අඩුමතරම ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ටර්ස්වත් යූස් කරලා නැහැ. ඉතින් එතන තියෙනවා ලොකු සීක්‍රට් එකක්. ඒක අපිට මේකේ හොයන්න බෑ. මේ බෝඩ් එක ඒක කළු වින්දා බෝඩ් එක බ්ලැක් කලර් නිසාත් හොයන්න බෑ. අනුමාන කරන්නත් බෑ. එතකොට මේ සියල්ලක්ම එක්කෝ මෙතන මේ වෝල්ටේජ් මයින් එක පවා මේ ARM Cortex ලගේ මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ තියෙන ඉන්බිල්ට් ක්වලිටි එකම අරන් තියනවා වෙන්න ඕනේ. මොකද මේකේ කොහෙවත් අපිට ADC යනම් මනම් මොනක්වත් එහෙම පේන්නත් නැහැ. ඉතින් කොහොම හරි well done. මාර මාන්සියක් කියලා දිනවා මම හිතන්නේ ඒ ටික කරගන්න. මේ ඒක ඒ විදිහට වෙනවා. ඉතින් බට් කොහොම මෙයා මේකට කමියුනිකේට් කරන මොකද එකම ක්‍රමයේ තියෙන්නේ මේකේ on off feature එකක් විතරයි තියෙන්නේ enable කරන්න පුළුවන් බක් කන්වර්ට් එක. ඉතින් ඒක කොහොම කළාද කියලා හිතන්න බෑ. ඊට අමතරව මෙතන low side එකට මේ MOSFET එකක් දාපෙකින් මම හිතනවා output on off කරන්න හදලා ඇති කියලා. හැබැයි එතෙන්දී ඒගොල්ලන්ගේ ඒක system එකක් මම හිතන්නේ use කරලා තිනවා වෙන පුළුවන්. සමහරට මේ buck convert එක already running mode එකේ තියලා මෙතනින් switch on off කරන්න හදලා තියනවාද කියන හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අමුතු ටෙක්නොලොජි ටිකක් ගිහලා තිනවා. මේගොල්ලන්ගේ මේ රෙසිස්ටර්ස් තෝරපු එක මේක මිලියන් 5ක විතර රෙසිස්ටර් එකක්. ඒතන මෙතන තියෙන එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. බට් ඒක කෙලින්ම පහළට ගිහිල්ලා මේකේ මේ කොයිල් එකේ යන කරන්ට් එක තමයි සෙන්ස් කරන්න මේකේ මේ MPPS එකට යනවා පෙවුනේ මම දැක්කට පස්සේ. ඉතින් කොහොම තමයි මාර ලස්සන ඩිසයින් එක. බට් මේකේ වර්කින් මොඩ් එක නම් අපිට මේ එක ටියර් ඩවුන් එකෙන් අපිට ටිකක් අමාරු හොයන්න මොන වගේ ක්‍රමයකට මේගොල්ලෝ මේක කොහොම කළාද කියන ඉවරලා බට් කරපු ක්‍රමේ මොක වුණත් හරියටම කරලා තියෙනවා. ADC එකක් පේන්නේ නැහැ. මං හිතුවා තියෙයි කියලා එහෙම එකකුත් නැහැ. ඉතින් සේරම මේ තියෙන දැන් අපි සාමාන්‍ය දකින මේ ST ලගේවත් එහෙම මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ගිහිලා නැහැ. මේගොල්ලෝ just normal කෙලින්ම මේ ඒගොල්ලන් චයිනීස්ම මේ ARM Cortex එකකට තමයි ගිහින් තින්නේ. කෝ ආකිටෙක්ට් එක ඉතින් ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. චිප් එක ඉතින් එක බ්‍රෑන්ඩ් වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි මේකේ ටියර් ඩවුන් එක ගැන මට විස්තර කතා කරන්න තියෙන්නේ. well nice well design හැමදේම විතර තියෙනවා. කාලයක් තිස්සේ plan කරලත් ඇති මේක මෙහෙම කරනවා කියලා. මේ ස්පේස් එකේදී ඒක මාර වටිනවා. ඒ වගේම thermal configuration එක ඒක පට්ට ඒක ගානට මේක කිසිම අඩුපාඩුවක් නැහැ. මම හිතන්නේ laptop එකකත් නැති තරමටම මේගොල්ලෝ ඒක ඩිසයින් හදලා තිනවා. ටෙම්පරේචර් සෙන්ස් කරනවා කියලා කිව්වට මම හිතන්නේ චිප් එකක ටෙම්පරේචර් සෙන්ස් එකක් නෙමෙයි. මෙතන අපිට මේ අඥාතව තියෙන මේ මොනවා හරි එකක වෙන්නේ නැති ටෙම්පරේචර් එක කැල්කියුලේට් කරන ඇත්තේ මේකේ තියෙන එක. ඒක මොන වගේ කරනවද කියලා පේන්නේ මේකේ ටෙම්පරේචර් සෙන්සර්ස් වල මොනක්වත් පාවිච්චි කරලා තියෙන බවක්වත් අඩුමතරම NTC එකක්වත් පේන තෙක් මානෙක නැහැ.
නමුත් බෝඩ් එකේ තියෙනවා වෙන්න පුළුවන් සමහර තැනක කොහේ හරි මොනවා හරි චිප් එකක් හරි මොකක් හරි ඒක හරහා ටෙම්පරේචර් එක ගන්න වෙන්නේ නැති ඒක ඉතින් අපිට මෙතන ලොකු වැදගත්කමක් නැහැ. ඉතින් එහෙම තමයි මෙතන තියෙන ප්‍රෝග්‍රෑමින් පෝට් එකෙන් අපිට මේ චිප් එක ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. ෆර්ම්වෙයා නම් මේක කොහොමද USB through කරගන්න පුළුවන් මොකද ARM Cortex එකක් තියෙනවා කියන්නේ ඔටෝමැටිකලි ඔක්කොම ටික කරගන්න පුළුවන් එකෙන්. ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොන ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේක රිවිව් එකට එපු දනු ඔන්ලයින් අපේ හිතවතාටත් ස්තුතිවන්ත වෙනවා. මේක රිවිව් කරන්න මේක කොහොම හරි ෆුල් ඩම් එක දාලා මේක ලෝඩ් කරලා අරමවා කරලා සෙල්ලම් දාලා බලන්න කියලා. ඉතින් එවුප එක්කෙනා. ඉතින් ඔයගලන්ගේ গিitar වැඩ මොනවා හරි තියෙනවා නම් දනුන්ට දෙන්න. දනු බොහොම හොඳයි මේ වැඩේට. ඉතින් කටුනායක පැත්තේ ඉන්නේ. ඉතින් එමෙ තමයි කියන්නේ. ඉතින් යාටත් බොහොම ස්තුතිවන්ත වෙනකම් මම වීඩියෝ එක නම් මෙතනින් නවත්තනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට.